අද අපි කතා කරන්න යන්නේ යකිනාරං ගැන. ඔබ නොදත් දේවල්. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. යකිනාරං යනු ශ්‍රී ලංකාවට ආවේනික අපූරු දේශීය ශාකයක්. ශ්‍රී ලංකාවේ වනාන්තරවලත් ගම්මාන ආශ්‍රිත ප්‍රදේශවලත් අපට හමු වෙන. නමුත් බොහෝ දෙනෙකුට එතරම් හුරුපුරුදු නොවන අපූරු ශාකයක් තමයි මේ යකිනාරං. නමින් ටිකක් අද්භූත වුණත් යකිනාරං කියන්නේ අපේ රටේ ස්වභාවික පරිසරයට වගේම දේශීය වෛද්‍ය සම්ප්‍රදායට වැදගත්කමක් ඇති පැඟිරි කුලයට අයත් ශාකයක්. අද වීඩියෝෙන් අපි යකිනාරං ශාකය හඳුනාගන්නේ කොහොමද? ඒ විද්‍යාත්මක නාමය කුමක්ද? ඒ ශ්‍රී ලංකාවේ කොහෙද දක්නට ලැබෙන්නේ? මල් සහ ගෙඩි කොහොමද සම්ප්‍රදායික භාවිතය කරන්නේ? කුමන ආකාරයෙන්ද සහ පරිසරයට වැදගත්කම කුමක්ද කියලා සවිස්තරාත්මකව බලමු. යකිනාරං පැඟිරි කුලයට එන ශාකයක්. එහි විද්‍යාත්මක නාමය ඇට්ලැන්ටා සිලෝනිකා ලෙස හඳුන්වනවා. මෙය අපි දන්නා දෙහි දොඩම් නාරං වැනි පැඟිරි කුලයට අයත් ශාකයක් වන අතර යකිනාරං සාමාන්‍යයෙන් කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ දැවමේ පඳුරක් ලෙස වර්ධනය වෙනවා. එහි අතු බොහෝ විට කටු සහිත වීම විශේෂ ලක්ෂණයක්. ඒ නිසා වනයේ හෝ කැලෑබද ප්‍රදේශයක මෙවැනි ශාකයක් හමු වුණොත් අනෙක් පැඟිරි ශාක සමග සසඳමින් එහි මල් සහ ගෙඩි හොඳින් නිරීක්ෂණය කිරීම වැදගත්. යකිනාරං ශාකයේ පත්‍ර සාමාන්‍යයෙන් කොළ පැහැයෙන් යුක්තයි. පත්‍රවල හැඩය වටකුරු පැත්තට හෝ දිගට ඉලිප්සාකාර ආකාරයට වෙනස් විය හැකියි. ලාපටි පත්‍ර වැඩුණු පත්‍රවලට වඩා ලා පැහැයෙන් යුක්තයි. ශාකයේ අතු දෙස බැලුව විට කුඩා කටු දක්නට ලැබීමත් විශේෂ ලක්ෂණයක්. මේ නිසා යකිනාරං වනයේ ස්වභාවිකව වර්ධනය වන විට සතුන්ගෙන් ආරක්ෂා වීමට යම් ප්‍රමාණයකින් උපකාරී වෙනවා. පැඟිරි කුලයට අයත් අනිකුත් ශාක මෙන්ම යකිනාරං ශාකයේද සුවිශේෂ සුවඳක් සහිත ශාක කොටස් දක්නට ලැබෙනවා. යකිනාරං ශාකයේ මල් කුඩා සහ සුදු පැහැයෙන් යුක්තයි. සුදු පැහැති මල් කොළ පැහැති පත්‍ර අතුරින් මතුවෙන විට ඉතා සුන්දර දර්ශනයක් ඇති කරනවා. මල් වලින් පසුව කුඩා පැඟිරි වර්ගයේ ගෙඩි හට ගන්නවා. මෙම ගෙඩි සාමාන්‍යයෙන් වටකුරු ස්වභාවයක් ගන්නා අතර පැසෙන විට එහි පැහැ වෙනස් විය හැකියි. ගෙඩිය ඇතුළත බීජ දක්නට ලැබෙනවා. නමුත් යකිනාරං ගෙඩිය දකින පමණින් එය අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා දෙහි හෝ නාරං වර්ගයක් ලෙස හඳුනා ගැනීම සුදුසු නෑ. ශාකයේ නිවැරදිව හඳුනා ගැනීමට පත්‍ර කටු මල් ගෙඩි සහ ශාකයේ සමස්ත ස්වභාවයම සලකා බැලිය යුතු වෙනවා. මේ විශේෂ කරුණක් ලෙස සලකන්න ඕන. යකිනාරං ශ්‍රී ලංකාවට ආවේනික දේශීය ශාකයක් ලෙස සැලකෙනවා. විශේෂයෙන් වියලි සහ කාලානුරූප වියලෙන ප්‍රදේශවල මෙවැනි ශාක හමු විය හැකියි. වනයේ අනෙකුත් ශාක සමග ස්වභාවිකව වර්ධනය වන යකිනාරං ශ්‍රී ලංකාවේ දේශීය ශාක විවිධත්වයේ තවත් එක් වැදගත් කොටසක්. අද වන විනාශය සහ ස්වභාවික වාසස්ථාන වෙනස් වීම නිසා මෙවැනි දේශීය ශාක පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්. අපට හුරු පුරුදු නොවුනත් සෑම දේශීය ශාකයක්ම පරිසර පද්ධතිය තුළ යම් කාර්යයක් තිබෙනවා. යකිනාරං ගැන කතා කරන විට විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තමයි එහි සම්ප්‍රදායික ඖෂධ භාවිතය. ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය සම්ප්‍රදායන් තුළ යකිනාරං ශාකයේ විවිධ කොටස් භාවිතා කළ බව සඳහන් වෙනවා. විශේෂයෙන් පත්‍ර සහ මුල් ආශ්‍රිත කොටත් සම්ප්‍රදායික ඖෂධයන් සකස් කිරීමේදී භාවිතා කළ බවට වාර්තා තිබෙනවා. පත්‍රවල යුෂ වලින් කසාය සාදා
සුවසන පද්ධතිය ආශ්‍රිත ඇතැම් අපහසුතාවයන් සඳහා සම්ප්‍රදායිකව භාවිතා කළ බවත් සඳහන් වෙනවා. එමෙන්ම අක්මාව සම්බන්ධව ඇතැම් තත්ත්වයන් සඳහා සම්ප්‍රදායික භාවිතයන් වාර්තා වී තිබෙනවා. නමුත් මෙහි ඉතා වැදගත් කරුණක් තියෙනවා. සම්ප්‍රදායික ශාකයක් භාවිතා කළා කියන කරුණු සහ නවීන වෛද්‍ය විද්‍යාවෙන් මේ නිශ්චිත රෝගයකට ප්‍රතිකාරයක් ලෙස තහවුරු කර තිබීම කියන්නේ එකම දෙයක් නෙවෙයි. යකිනාරම් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණවලදී ඒ ඇති විවිධ ශාක රසායනික සංයෝග සහ ප්‍රතිඋක්ෂිකාරක ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යයනය කර තිබෙනවා. නමුත් එවැනි පරීක්ෂණ ප්‍රතිඵල මත තමන් ඖෂධයක් ලෙස යකිනාරම් භාවිතා කිරීම සුදුසු නැහැ. විශේෂයෙන් රෝගයකට ප්‍රතිකාර කිරීම සඳහා යකිනාරම් භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. යකිනාරම් අපට වැදගත් වන්නේ ඖෂධ ශාකයක් ලෙස පමණක් නෙවෙයි. මෙය ස්වභාවික පරිසරයේ අනෙකුත් ජීවීන් සඳහා වැදගත් ශාකයක්. විශේෂයෙන් සමහර සමනල විශේෂවල දළඹුවන්ට ආහාර ශාකයක් ලෙස යකිනාරම් භාවිතා වන බව වාර්තා වී තිබෙනවා. උදාහරණයක් ලෙස බ්ලූ මොමන්ට් සමනලයාගේ දළඹුවන් සඳහා ඇට්ලැන්ටා වර්ගයේ ශාක ආහාර ශාක ලෙස වැදගත්. ඒ කියන්නේ අපි වනාන්තරයක ආරක්ෂා කරන කුඩා පඳුරක් පවා සමනලියකේ ජීවන චක්‍රයට වැදගත් විය හැකි බවයි. ඒ නිසා දේශීය ශාක ආරක්ෂා කිරීම කියන්නේ ගස් පමණක් ආරක්ෂා කිරීමක් නෙවෙයි. ඒවා මත යැපෙන කෘමීන්, පක්ෂීන් සහ අනිකුත් සතෙන් ඇතුළු සම්පූර්ණ පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීම. මේ ගැනත් ඔබගේ අවධානය වැඩියෙන් යොමු විය යුතුයි. ඉතින් අද අප හඳුනාගත්තේ ශ්‍රී ලංකාවේ අපට හමුවන අපූරු දේශීය ශාකයක් වන යකිනාරම් ගැනයි. විද්‍යාත්මක නාමකරණයේදී ඇට්ලැන්ටියා සිලෝනිකා ලෙස මූලාශ්‍රවල දක්නට ලැබෙනවා. පැංගිරි කුලයට අයත් මෙම ශාකයේ කටු සහිත අතු, සුවිශේෂී පත්‍ර, සුදු පැහැති මල් සහ කුඩා පැංගිරි වර්ගයේ ගෙඩි නිසා හඳුනාගත හැකියි. සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවල වැදගත්කමක් ඇති අතර සමනලුන් වැනි ජීවීන්ගේ ජීවන චක්‍රයටත් දායක වන ශාකයක්. අපේ රටේ වනාන්තරවල තිබෙන මෙවැනි දේශීය ශාක ගැන දැන ගැනීම සහ ඒවා ආරක්ෂා කිරීම අපගේ වගකීමක්. ඔබටත් යකිනාරම් පිළිබඳව අලුත් දෙයක් දැනගන්නට ලැබුණා නම් මේ වීඩියෝ ඔබේ මිතුරන් සමග බෙදා ගන්න. මේ වගේ ශ්‍රී ලංකාවේ දේශීය හා වනජීවීන් සහ ගැමි පරිසරය පිළිබඳව තවත් වීඩියෝ නැරඹීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඇක්ටිව් කරගන්න. නැවතත් මෙවැනි වටිනා ස්වභාවික තොරතුරකින් හමු වෙමු. ඔබ සැමට ස්තුතියි. ආයුබෝවන්.